ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ කුයික්ලන් ලංකා channel එකත් එක්ක. මම ගෙනාවා ඔයාලා මිස් කරගත්තොත් පසුතැවෙන වෙන කරුණු පහ. මේ කරුණු පහ මොනවද කියලා බලන්න මම වැඩි කතා කරන්නේ නැහැ. අපි වීඩියෝ එකටම ගිහිල්ලා බලමු මේ කරුණු පහ මොනවද කියලා. අංක 1 පළවෙනි කාරණේ තමයි කාලය කියන්නේ. මොකද කාලය කියන දේට ඔයාලා ලෝකු තැනක් දෙන්නම ඕනි. මොකද කාලය කියන දේ ගියොත් ආයෙ ගන්න බෑනේ. ඔයා කාලයට ඒක නිසා අනිවාර්යෙන් ලොකු තැනක් දෙන්නම ඕනේ. මම නම් කියන්නේ ඔයා කරන හැමදේම ප්ලෑන් කරගන්න. නිකන් කාලය අපතේ හරින්නම එපා. දෙවෙනි කාරණේ විදිහට අපිට ගන්න පුළුවන්. ඔයාට පුළුවන් ඔයා කැමති ඕනම දෙයකට දවස් විනාඩි 5ක් 10ක් 15ක් වගේ පොඩි කාලයක් කැප කරන්න. මොකද ඔයා දවස් විනාඩි 15ක් ගානේ අපි තුමා චෙස් ගේම් එක ගැන ඉගෙන ගත්තොත් ඔයා මාසයක් යනකොට පැය 5ක් වගේ කාලයක් ඒක ගැන ඉගෙනගෙන තියෙනවා. මෙහෙම කාලයක් යනකොට ඔයාට ඒ දේ ගැන ලොකු දැනුමක් ගන්න පුළුවන්. තුන්වෙනි කාරණේ තමයි සෝෂල් මීඩියා. අපිට බලාගන්න පුළුවන් සමාජයේ එක කණ්ඩායමක් ඉන්නවා. මේ සෝෂල් මීඩියා වලට ඇබ්බැහිලා ඉන්න. මම නම් කියන්නේ ඔයාගේ කිසිම මේ කියන්නේ ඔයාගේ වැඩවලට සෝෂල් මීඩියා වලින් බාධාක් වෙන්න දෙන්න එපා. අපි හිතමු මේ පාර එළවලු දාන ඉන්න ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයා ෆෝන් එක යූස් කරනවා නම් ඔයා දැන් මේක නතර කරන්න ඕනේ. හතරවෙනි කාරණේ විදිහට ගන්නේ ඔයාගේ බොඩි එක. ඔයාගේ ඇඟ තමයි අංක 1 මම දකින්න විදිහට නම්. මොකද ඔයා කොච්චර සල්ලි අම්ම කරලා පෝස්ට් එකක්වත් තීරමක් නැහැ. ඔයාට අන්තිමට ඩිටෙක් කියලා ජීවත් වෙන්න වෙනවනේ. ඒක නිසා ඔයා අනිවාර්යෙන් නෙමෙයි දෙපාරක් ඔයාගේ ඇඟ ගැන හිතන්නම ඕනේ. පස්වෙනි කාරණේ තමයි ඔයා හිතන විදිහේ පොසිටිව් තින්කින්. මොකද මේ දේ මිනිස්සු ගොඩක් මිස් කරනවා වගේ මේක ගණන් ගන්නෑ. ඒත් මම නම් විශ්වාස කරන දේ මම හිතන දේ තමයි අපිට හිතන්න පුළුවන් නම් මේක අපිට කරන්න බැරි දෙයක් නෑ. මොකද සමහර දේවල් තියෙනවා කරනකම් කවුරුත් විශ්වාස කරොත් නැති. රයිට් සහජරිය ගත්තොත් ඒගොල්ලෝ ගුවන් යානේ ගුවන්ගත කරනකම් කිසිම කෙනෙක් අහසින් යන්න පුළුවන් කියන දේ විශ්වාස කරේ නෑ. මගේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. ජීවිතේ ගේමක් ගහන්න දඟලන කොල්ලගොල්ලෝ සෙට් එකටම මං ආයෙත් වීඩියෝ එකෙන් සෙට් වෙනකම් goodbye.